වර්තමානයේ වෙනකොට බොහෝ දෙනා රහසින් වගේ මුහුණ දෙන මහ විශාල ප්‍රබල මානසික ගැටලුවක් තියෙනවා. ඒක මහ විශාල මානසික ප්‍රශ්නයක් ගෝලීය වශයෙන් පවා තියෙනවා. මොකක්ද මේ? තනිකම. දැන් හිතවතුනි මේ අපිට දැනෙන පාළුව අපිට දැනෙන මේ හිතට දැනීලා තියෙන පාළුව එපා වෙන ගතිය මේක විතරද මේ තනිකම කියන්නේ? මේ තනිවීම තනිකම කියන්නේ කාරණා දෙකක්. තමන්ගේ උවමනාවෙන් තනි වෙලා ඉන්න එකයි මේ තනිකම කියන මේ ලෝන්ලිනස් කියන හැඟීම දැනෙන එකයි ආකාර දෙක. දැන් මේ තනිකම කියන එක දැනෙනවත් එක්කම අපේ මොලේ විශාල විදිහට මේ මොලේ තියෙන ව්‍යුහය වගේම මොලේ තියෙන රසායනික ස්වභාවයන් වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් සරලවම ඔබත් එක්ක කතා කරනවා විශේෂයෙන්ම මේ තනිකම නිසා කොහොමද මේ අනවශ්‍ය විදිහට ඕනට වැඩි හිතන මේ ඕවර් තින්කින් ස්වභාවයන් ඇන්සයිටි මේ බිය සහගත කාන්සාමය සම්බන්ධ මානසික ලෙඩ රෝග තත්ත්වයන් ඇති වෙන පසුබිම වගේම ඒත් එක්කම මේ තනිකම නිසා මොලේ ක්‍රියාකාරීත්වයට මොලේ ව්‍යුහයට සිද්ධ වෙන දේ. ඒ වගේම තනිකම කොහොමද මේ ડિප්‍රෙෂන් විෂාදය ඇන්සයිටි කාන්සාමය වගේ තත්ත්වයන් වලට බලපාන්න පටන් ගන්න. ඒ වගේම තනිකම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට තනිකම නිසා කැස්සෙන් මිරිසාව ඇති වෙන්න පුළුවන්. අපේ ප්‍රතිශක්තිකරණ ඉමුනිටි සිස්ටම් එක දුර්වල වෙන්න පුළුවන්. හරි පුදුම කාරණාවක් ඉන්නේ කොහොමද මේක ප්‍රතිශක්තිකරණ පද්ධතියට යම් විදිහකට බලපාන්නේ. ඒත් එක්කම මේ තනිකම අපි හඳුනාගෙන මේකෙන් මිදෙන්නට ගන්නට පුළුවන් ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රම 5ක් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික අපි දැනගමු අද මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි සරලව මේ කාරණාව තේරුම් ගන්න අපි මුලින්ම යමු තනිකම සහ අපේ මොලේ මේ බ්‍රේන් එක කොහොමද ඒකාබද්ධ වෙලා වැඩ කටයුතු ටික කරගෙන යන්නේ කියන සරල කාරණාව තේරුම් ගන්න. දැන් ඕක ගැන විග්‍රහ කරන්න යනකොටම විශේෂයෙන්ම කියන්න ඕන එකක් තමයි මෙන්න මේ කාරණාව. දැන් අපි අවට ඕන තරම් මිනිස්සු හම්බෙනවානේ. දැන් මේ සමාජය ගත්තොත් මේ සමාජයේ හරියට මිනිස්සු ඉන්නවානේ. අපි ගත්තොත් ෆෝන් එක අරන් සෝෂල් මීඩියා ගියොත් ඕන තරම් යාළුවෝ එක එක රටවල් වල ඉඳන් හම් වෙන මිනිස්සු ඉන්නවා. පොඩ්ඩක් ටවුන් එකකට ඇවිද්දොත් ඒත් දන්න අඳුරන මිනිස්සු ගොඩක් හම් වෙනවා. හැබැයි ඒතකොට මෙච්චර මිනිස්සු මෙහෙම හිටියට එදිනදා ආශ්‍රය කරන්න මෙහෙම පිරිසක් හිටියට මහ විශාල හිස් ගතියක් මහ විශාල පාළු ගතියක් ඔබේ මනසට දැනෙනවා. මේක මහ ගැටලුවක් නේද? දැන් මේක කොහොමද මෙහෙම වෙන්නේ? දැන් මෙච්චර පිරිසක් ඉඳලා මේ තරම් හොඳ ආශ්‍රයයක් තිබිලා මේ වගේ ගැටලුකාරී තැනක අපි ඉසිර වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේ තනිකම කියන්නේ සරලව ගත්තොත් අපේ හිතට දැනෙන හැඟීමක් විතරක්ම නෙවෙයි. නිකන් මේක හැඟීමක් විදිහට අපේ කට්ටිය ඉන්නවා මගේ කට්ටිය ඉන්නවා කියලා මේ හැඟීමකින් විසඳන කාරණාවක්ම නෙවෙයි. මේ තනිකම සම්බන්ධව මොළය සහ ශරීරය එකතු වෙලා අපි කියනවා මේ මයින්ඩ් බොඩි කනෙක්ෂන් එකක් මේ බ්‍රේන් බොඩි කනෙක්ෂන් එක මොළේ මේ මනස සහ මේ ශරීරය මේ දෙක ඒකාබද්ධ වෙලා සිද්ධ කරන ක්‍රියාවලියක් වගේ දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක නිකන් ටිකක් අපි ගත්තොත් හරියට අපිට බඩගින්නක් දැනෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔයාට බඩගින්නක් දැනෙනවා. මේ බඩගින්නක් දැනෙනකොට ඔයාගේ මොළේ මොකද කියන්නේ? යන්න ඉක්මනට ගිහිල්ලා කෑම ටිකක් කන්න මොනවා ටිකක් බොන්න. හරි. මොකක් හරි කෑමක් හොයාගෙන හදාගෙන කන්න කියලා කියනවා. මෙන්න මේ දේම තමයි අපේ මොළේ කරන්නේ. තනිකම දැනෙනකොට ඒ කියන්නේ තනිකම කියන එක දැනෙන්න පටන් ගන්නෙ අර බඩගිනි දැනෙනකොට කෑම බීම වුණ වගේ අපිට සමාජ අවශ්‍යතාවය මේ සමාජයේ වගේ අවශ්‍යතාවය මට මේ සමාජයේ විසින් අවශ්‍ය මොහොතක් මේක මම තනි වෙලා ඉන්නේ මට කවුරු හරි සහායට හිටියනම් කියන මේ සමාජීය අවශ්‍යතාවය ගොඩනගෙනකොට ඔන්න මොලේ ඔබට තනිකම කියන මේ තනිකමේ ස්වභාවයන් මේ ලෝන්ලිනස් එක කියන ස්වභාවයන් නිර්මාණය කරන්න පටන් ගන්නවා. මේක හරි අපූර්ව කාරණාවක් ඒ වගේම බරපතල කාරණාවක්. මේක දැනෙනවත් එක්ක මේ අවශ්‍යතාවය උග්‍ර වෙන්න මේ සමාජීයව මිනිස්සු ඕන කියන අවශ්‍යතාවයෙන් එන්න විශාල විදිහට මේ තනිකම අපිත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නවා. මේක ඇත්තට මුල් අදියරවලදී හඳුනා ගන්න එක පවා හරිම අපහසුයි. මොකද ඒක නොතේරීම අපිත් එක්ක මේක දන්නේ නැතුවම පොඩියට වර්ධනය වෙවි යන්න පටන් ගන්නවා. දැන් ඒ නිසා අපි දැනගමු ඇත්තටම දැන් මේ තනිකම දැනුණාම අපේ මොළයට සිද්ධ වෙන දේ මොකක්ද කියන එක. මොකද මේක ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා නම්
මෙන්න මේ වගේ වෙනස්කම් තියෙනවා නම් ඔයාලට හඳුනා ගන්න පුළුවන් ඔයා මේ තනිකමත් එක්ක යම්කිසි ගැටලුකාරී තැනක තමයි ඉන්නේ කියන එක. නිශ්චිතව කියන්න බෑ. මේ කියන කාරණා වලින් ඒ කියන්නේ තිත්තටම ඔප්පු වෙන්නේ තනිකම කියන එකම නෙවෙයි. නමුත් පොදුවේ ගත්තොත් බහුතරයක් විදිහට මේ තනිකම සම්බන්ධ ගැටලු ඇති වෙන්නේ මෙන්න මේ මොළයේ ක්‍රියාකාරීත්වය දැන් දුර්වල වෙන්න පටන් ගන්නවා. දැන් පළවෙනිම දේ තමයි අපි ගත්තාම මේ විවිධ මනෝවිද්‍යාත්මක පර්යේෂණ සයිකොලොජිකල් රිසර්චස් කියන දේවල් එකක් හොයාගෙන තියෙනවා මේ මොළයේ තියෙන ඇමෙග්ඩලා කියන කොටස සහ බය සම්බන්ධව ඇති වෙන දෙයක් පිළිබඳව. නොඑක ආකාරයේ පර්යේෂණ කරලා මේ අපේ මොළයේ තියෙන ඇමෙග්ඩලා කියන කොටසින් මොකද වෙන්නේ මේ තනිකම දැනෙනවත් එක්ක Tamanට දැන් අර සමාජ අවශ්‍යතාව ඕන වෙලා තනිකම දැනනවත් එක්ක මේ ඇමෙග්ඩලා කියන කොටස අධික්‍රියාකාරී තත්ත්වයකට එන්න පටන් ගන්නවා. සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් නෙවෙයි හොඳටම අධික්‍රියාකාරී තත්ත්වයක් එන්න පටන් ගන්නවා. මේ විදිහට අධික්‍රියාකාරී තත්ත්වයකට එන්න පටන් ගන්නකොට ඇමෙග්ඩලාව අපේ මොළයේ හිතන්නේ අපි ඉන්නේ විශාල අනතුරක. විශාල ගැටලුවක විශාල ප්‍රශ්නයක කියලා තමයි මොළය මේක හඳුනාගන්නේ. ඔන්න ඕකත් එක්ක අපිට මේ බිය මේ ඇන්සයිටි තත්ත්වයන් පවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. මුලින්ම ෆියර් එකක් විදිහට බියක් විදිහට තමයි දැනෙන්නේ. මට කවුරුත් නැති වෙයිද? මාත් එක්ක ඉන්න අනාගතයක් ගොඩනගා ගන්න කෙනෙක් නැති වෙයිද? මෙන්න මේ වගේ බිය සහගත තත්ත්වයක් මුලින්ම ඇති වෙනවා. පසු කාලිනව මේ බිය සහගත තත්ත්වෙ ටිකෙන් ටික ඉන්නකොට මේක ඇන්සයිටි එකක්. කාන්සාමය තත්ත්වයක්. කාන්සාමය මානසික ආබාධ රෝග තත්ත්වයක් පවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒ විතරකුත් නෙවෙයි. මේ ඇමෙග්ඩලාවේ ක්‍රියාකාරීත්වයේ හින්දා මේ තනිකමත් එක්ක අපිට සැකය සහ සැක කිරීම වගේ දේවල් අධික විදිහට නිර්මාණය වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට තමන්ගේ සහකරු සහකාරිය සැක කරන්න පටන් ගන්නවා. කිසි හේතුවක් නැතුව. අපි මේ පුද්ගලයාගේ හිස්ටරි එක අරන් බලමු. එයා තනිකමත් එක්ක සෑහෙන කාලයක් අරගල කරලා තියෙනවා. නමුත් මේ தත්ත්වය උග්‍ර වුණාට පස්සේ මේක මානසික උපදේශන චිකිත්සනයෙන් විතරක්ම සුව කරන්න බෑ. මෙතනදී අනිවාර්යයෙන්ම මානසික වෛද්‍යවරයෙක් හම් වෙලා ඒ අදාළ බෙහෙත් ලබා ගන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා මේක අතිශය වැදගත්. මුල් කාලේ හඳුනාගෙන උපදේශනය මේ චිකිත්සන ප්‍රතිකාර වලට යොමු වෙන එකත් අතිශය වැදගත්. හරි මීට අමතරව තව කරන්න පුළුවන් දේවල් ටිකුත් තියෙනවා. මම ඒ ටිකත් මේ වීඩියෝ එකේ කියලා දෙන්න. ඔන්න ඔය ඇමෙග්ඩලාව සහ මේ බිය සම්බන්ධව තියෙන කාරණා. ඊළඟ දේ තමයි අපේ මේ මොලේ මෙන්න මෙතන තියෙන ඉස්සරහා කොටස අපි මේකට කියනවා මොකද්ද? ලලාට කණ්ඩිකාව නැත්නම් මොකද්ද? ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. මේ ඉස්සරහා තියෙන මොලේ ඉස්සරහා කොටස ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක. මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ඍජුවම සම්බන්ධයි අපේ කොග්නිෂන් ඇබිලිටිස් මේ සංජානන චින්තනයේ තියෙන තීරණ ගැනීමේ හැකියාවට. දැන් තනිකම විටින් විට දැනෙනවත් එක්කම මේ මොකද වෙන්නේ මේ මොලේ ඉදිරිපස තියෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක දුර්වල වෙනවා කියලා මොනික ආකාරයේ මනෝවිද්‍යාත්මක පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. එතකොට මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක මෙහෙම දුර්වල වෙනකොට අපිට සිද්ධ වෙන දෙයක් තමයි අපිට අපේ අවධානය අපිට අපේ ෆෝකස් එක ඉතා ගැඹුරු විදිහට තියාගන්න බැරි වෙනවා. මේ ෆෝකස් එක එහෙට මෙහෙට යන්න පටන් ගන්නවා. කිසි දෙයක් අවධානයෙන් වැඩ කටයුත්තක් කරන්න බැරි වෙනවා. මොකද මේ තනිකමේ ස්වභාවයත් එක්ක ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ඇති වෙන දැන් වෙනස්කම් සිද්ධ වෙන්නට පටන් ගන්නවත් එක්ක. ඒ වගේම තවත් එක ප්‍රධාන කාරණාවක් තමයි මේ කෝටිසෝල් හෝමෝනය නිකුත් කරන එක සහ මානසික ආතති ගොඩනැගෙන එක. මේ තනිකම දැනනවත් එක්කම අපේ ශරීරය හා සම්බන්ධ හොඳ ආතතිය ඇති කරන හෝමෝනයක් තමයි මේ කෝටිසෝල් කියන්නේ. කෝටිසෝල් හෝමෝනය රිලීස් කරලා දැන් ඔයා ඉන්නේ අවදානම් සහගත තත්ත්වයකට. ඔන්න ආතතිකාරක තත්ත්වයක් නිර්මාණය කරනවා. මේ ආතතිකාරක තත්ත්වය නිර්මාණය කරලා මේ කෝටිසෝල් හෝමෝනය හොඳට රිලීස් කරන්න පටන් ගන්නවා. දැන් මේ විදිහට කෝටිසෝල් හෝමෝන් එක රිලීස් වෙනවත් එක්කම ඔන්න හොඳට මානසික ආතතිය දැනෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ මේ මානසික ආතතිය ඍජු සම්බන්ධයක් වෙනවා ආගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට. ඒතර මේ තනිකමත් එක්ක අරගල කරලා මේ විදිහට මේ තනිකම නිසා කෝටිසෝල් හෝමෝනයක් වගේ රිලීස් වෙලා ආතතිය වගේ වර්ධනය වෙලා මේ නිසා නිතර කැස්ස හිම්බිරිස්සා මේ ප්‍රතිශක්තිකරණයේ සම්බන්ධ ඉමුනිටි රිලේටඩ් ඩිසෝඩර්ස් උග්‍ර විදිහට වර්ධනය වෙන්න හේතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තනිකමත් එක්ක අපි යම් කිසි විදියකට උපදේශනය පවා කරනකොට මෙතනදී අපි මේ ආතතිය පිළිබඳව සලකා බලන්න ඕනේ. මොකද මේක අතිශය වැදගත් කාරණාවක් නිසා. මේ කාරණාත් එක්කම අපි කතා කරන්න ඕන තවත් එක අංශයක් තමයි යම් කිසි මානසික උගුලකට අපි මේ තනිකමත් එක්ක අහු වෙනවා. අපි කියනවා මේක සයිකොලොජිකල් ට්‍රැප් එකක් කියලා. හරි අර මීයෝ අල්ලන්න මී කතුරක් තියනවා වගේ මේ තනිකමත් එක්ක ඉන්න මිනිහෙක් ගිහිල්ලා මේ තනිකමේ තියෙන උගුලකට වැටෙන්න පටන් ගන්නවා. මේ තනිකමේ තියෙන උගුල මෙහෙමයි.
තනිකම නිසා මම කලින් කිව්වා වගේ සර්වයිවල් මෝඩ් එකක් ඇති වෙනවනේ මේ ඇමිග්ඩලාව එහෙම ඇක්ටිවේට් වෙලා. කියන්නේ Tamanට දැන් කොහොමද ගැලවෙන්න ඕන මේකෙන් බේරෙන්න ඕන. මේක තමයි මුලින් නිතර Tamanට කියන්නේ. ඕක ඔය විදිහට කාලයක් තිස්සේ දැනෙන්න පටන් ගන්නකොට Tamanට ප්‍රශ්න සහගත සිතුවිලි එන්න පටන් ගන්නවා. උදාහරණයකට ගත්තොත් මේ මුළු ලෝකෙම මට විරුද්ධව තමයි ඉන්නේ. මට මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. මම මේ සමාජයෙන් කොන් කරන මිනිස්සෙක්. ඒ වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම සමාජයට විරුද්ධවත් සමාජය විසින් ඔයාව කොන් කරන දෙයක්වත් මෙහෙම දෙයක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි මේක මොකක්ද හේතුවකට ඔයාලට දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ වෙන්න දෙයක්. මේ වගේ හැඟීම් උත්පාදනය වෙන්න පටන් ගන්නවා. දැන් ඔය වගේ මුල් අදියරක කොහොම ඉන්නකොට මම ඉස්සරහට කියන කරන්න ඕන දේවල් ටිකුත් ඒ වගේම කවුන්සලින් වගේ ගියොත් සෑහෙන හොඳයි. හැබැයි වැඩේ කියන්නේ යන්නේ. යන්නේ නැතු ඉන්නවා මං ආම මොකක් හරි මං කරගන්නම් කියලා ඉන්නවා. ඔහොම කාලයක් තිස්සේ ඉන්නකොට දන්නේ නැතුව මෙන්න මේ තත්ත්වයන් නිසා උග්‍ර විදිහට ડિප්‍රෙෂන් විෂාදේ වගේ තත්ත්වයන් වලට ගොදුරු වෙන්න පටන් ගන්නවා. නැත්නම් ඇන්සයිටි රිලේටඩ් ඩිසෝඩර්ස් විශේෂයෙන්ම සෝෂල් ඇන්සයිටි සමාජ භීතිකාව. මොකද මේ විදිහට ඇති වෙන හැඟීම් සහගත සිතුවිලි නිසා මේ සමාජය මට විරුද්ධයි කවුරුත් නැහැ. ඔය කතන්දරත් එක්ක හරි අවධානයක් වටිනාකමක් හම්බෙන්නේ නැහැ කියන එක සමාජය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්න එකෙන් සමාජ බිය මේ සෝෂල් ඇන්සයිටි සෑහෙන දුරකට වර්ධනය වෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් මම ওই වැඩ කටයුත්තක් කරගෙන යනවා ඉස්සරහා කාලයක පොඩි ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් මේ සමාජ බියත් එක්ක කොහොමද අපි මේක කළමනාකරණය කරගන්නේ කියන දේ ඉස්සරහදී කරන්න අපි හම්බෙමු මේ වැඩසටහනත් මම ඉදිරියට දැනුම් දෙන්නම් කොහොමද කරන්න කියන එක. මොකද ඒ තරමට මේක විශාල ගැටලුවක් මේ තනිකම සමාජ බිය ඇන්සයිටි රිලේටඩ් ඩිසෝඩර්ස් උග්‍ර විදිහේ වැඩිවීමක් පෙන්වන්න කරනවා. එතකොට මේකෙම තව එක පැතිකඩක් තමයි මේ தත්ත්වෙත් එක්කම මේ ඕවර් තින්කින් ඕනකට වැඩි හිතන දේවලුත් සෑහෙන දුරක් ඔන්නෝම වර්ධනය වෙලා යන පටන් ගන්නවා. මොකද මේ தත්ත්වයත් එක්ක තමන්වම වැරදිකාරයෙක් තමන්ගේම අඩුපාඩු හොයන්න ඕවර්තින්ක් කරන්න පටන් ගන්නවා. ඕනට වැඩි හිතන්න පටන් ගන්නවා. මේක මගේ වැරද්දක් මෙහෙම වුණේ මන් නිසා මේක වෙන්නේ මේ විදිහට නොඑක ආකාරයේ තමන්ට වැරදි දාගන්න තත්ත්වයකට පවා නිර්මාණය වෙන්න පටන් ගන්නවා. තව අපි මේ mental ruminations ගැන කතා කරොත් තමන්ම හදාගත්ත විදිහකට තමන්ගේම කතාවකට තමන්වම අසු කරගන්න පටන් ගන්නවා. දැන් ඔය කතන්දර ටිකත් එක්ක ගත්තාම මේ තනිකමේ බරපතලකම තේරෙනවා. දැන් බය වෙන්න ඕන දෙයක් නෙවෙයි. දැන් අපි මොකක්ද මේකට කරන්නේ? මෙතනදී ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන මම කියලා දෙන්නම්. පළවෙනිම දේ තමයි මේ තනිකම පිළිගන්න එක. තනිකම අපි කියන මේක acceptance stage එක. තනිකම පිළිගැනීම accepting. ඒ කියන්නේ දැන් අපිට මේ තනිකම දැනෙන එක බොහෝම සාමාන්‍ය දෙයක්. පුද්ගලිකව මගේ ජීවිතේ අනන්ත අවස්ථාවල තනිකම දැනෙලා තියෙනවා. එතකොට මේ තනිකම කියන හැඟීම Tamanට දැනෙනවා කියන එක සාමාන්‍ය දෙයක් විදිහට දකින්න පටන් ගන්න ඕනේ. මේක මේ ලැජ්ජා වෙන්න හරි මේක ඔයාගේ අඩුපාඩුවක් හරි නෑ. එහෙම දෙයක් නෙමෙයි. තනිකම මිනිහෙක් විදිහට ඉපදුනා නම් තනිකම දැනෙනවා. මේක බොහොම සාමාන්‍ය දෙයක්. මේක මේ ශරීරයේ විසින් අපිට දැනුවත් කරන අපිව දැනුවත් කරන යම්කිසි සංඥාවක් කියන එක. අර සංඥාවක් කියන්නේ පාරක් වහලා තියෙනවා. එන්න එපා මේ පාරේ පොඩ්ඩක් අවුල් වෙයි වාහනේට ඩැමේජ් වෙයි. මේ වගේ මේ තනිකම දැනෙනවත් එක කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා කවුන්සලර් කෙනෙක් හම්බෙන්න නැත්නම් පොඩ්ඩක් මේ යම්කිසි ක්‍රියාකාරකම් ටිකක් කරන්න ඕක වර්ධනය වුණොත් ප්‍රශ්නයක්. ඔන්න ඔය පණිවිඩය තමයි යම්කිසි සංඥාවක් විදිහට දෙන්නේ. ඒතර පළවෙනි පියවර තමයි මේ තනිකම පිළිගන්න එක. මේක මගහැරලා දාන්න නෙමෙයි මේකේ ස්වභාවය අපි තේරුම් ගන්න. accepting stage එක කියන එක. ඒත් එක්කම දෙවෙනියට කරන්න පුළුවන් දේ තමයි මේ අපි මේක තේරුම් ගන්න ඕන කාරණාවක් ඇත්තටම. මේ තත්වයට වඩා ගුණාත්මක භාවය ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය quality over quantity කියන්නේ මේක කොහොමද මෙතන බලපාන්නේ කියලා ගත්තොත් දැන් යාළුවෝ 20ක් 30ක් 10ක් 20ක් 30ක් කොහොම පුරවාගෙන ඉන්න කෙනෙකුට වැඩිය ඔයාට ඇහුම්කන් දෙන හරි හොඳ එක යාළුවෙක් හිටියොත් ඒක හොඳ බෙහෙතක් මේ තනිකමට. අර ගොඩාක් පුරවාගෙන මේ හැමෝගෙම දේවල් අහගෙන මේ හැමෝම යාළුවෝ ඉන්න ඕන මේ වගේ අනවශ්‍ය මේවා ඇත්තටම යම්කිසි මිත්‍යා මත වගේ අපේ ඔළුවට දාපු දේවල්. එහෙම මිනිස්සු ගොඩාක් එකතු කරගෙන තමන් තුළ වටිනාකමක් නිර්මාණය වෙයි තමන්ට පිහිටට ඉඳී කියලා හිතුවට ඇත්තටම ඒක බොරු කතන්දරයක්. එහෙම නැහැ. ඔබ වටිනාකම නිර්මාණය කරොත් ඔබට ඔටෝමැටික්ලි මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඒකයි ඔකේ සරලම ස්වභාවය. එතකොට මෙතන තේරුම් ගන්න ඕනේ දේ තමයි අර quality over quantity.
හරි වටින එක මිනිසෙක් හදාගන්න, වටින හොඳ යාළුවෙක් හදාගන්න තනිකමට ඉතා හොඳ බෙහෙත. හරි එයත් එක්ක කතා බහ කරන එක, අදහස් බෙදා හදාගන්න එක. ඒ වගේම අපිට තුන්වෙනියට කරන්න පුළුවන් දෙයක් තමයි මේ වොලන්ටියරි සපෝටින්. අපි ස්වේච්ඡා විදිහට උදව් කරන එක. හරි ස්වේච්ඡාවෙන්. ඔය අපි කතා කරන එකක් තියෙනවා අපි හෙඩොනික් හැපිනස් නන් හෙඩොනික් හැපිනස් කියලා. මේක මේ ග්‍රීක් ෆිලොසොෆි කියන වෙන කතන්දරයක්. එතකොට අපි සමහර වෙලාවට විශාල මුදල් වියදම් කරලා එක එක දේවල් පාටි දානවා, ට්‍රිප් යනවා, මේ වගේ ලොකු දේවල් කරලා සන්තෝෂය කෙනෙක් හොයන්න උත්සාහ කරනවා. සමහර විට ඊට වැඩි විශාල සන්තෝෂයක් එන්න පටන් ගන්නවා අපි කෙනෙකුට යම්කිසි දෙයක් අපි බලාපොරොත්තු නොවී කරන උදව්ව. මොකද මේ විදිහට අපි තව කෙනෙකුට උදව් කරනකොට අපේ මොලේ මේ ඔක්සිටොසින් වගේ හෝමෝනයක් නිෂ්පාදනය වෙලා මේ සන්තෝෂය කියන දේ සැබෑ යථාර්ථවාදී සන්තෝෂයක් වගේ දෙයක් නන් හෙඩොනික් හැපිනස් එකක් විදිහට නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක බොහොම බලවත්. තනිකම නිසා අපිට මානසිකව අපි යම්කිසි කඩාවැටීමක මානසිකව අපිට වෙච්ච තුවාල සහිත දෙයක් මේ වගේ දෙයක් සුවපත් කරගන්න හරි වටින දෙයක්. මේ විදිහට මේ සතුට සම්බන්ධ හෝමෝන අපේ ශරීරයේ වැඩ කරන්න පටන් ගන්නවා. හරි මේක හැමේ පැහැයට මනසේ ප්‍රබෝධමත් භාවයට මේ සියලු දේවල් වලට වගේම තනිකමටත් ඉතා හොඳ බෙහෙතක්. ඒ නිසා ස්වේච්ඡාවෙන් වැඩ කටයුත්තක් කිරීම, යම් කෙනෙකුට උදව් කිරීම හරි හොඳ දෙයක්. හතරවෙනියට කරන්න ඕන දේ තමයි මේ සබහා දහමේ කාලය ගත කරන එක වගේම ව්‍යායාම කරන එක. තනිකමට හරි හොඳ දෙයක්. මේ ස්වභාව දහම නිරීක්ෂණය කරන එක. මිනිස්සු ඇවිදින මේ සබහා දහමට යන එක යම් දවසේ යම්කිසි විනාඩි 20ක් 30ක් තියාගන්න පොඩ්ඩක් එළිය ඇවිදින්න යන්න. මිනිස්සු ටික කාස්ට්‍රේ කරන්න යන්න. ස්වභාව දහමේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. පොඩි ජොගින් එක, පොඩි හයික් එක. මේ විදිහට යන එකකින් විශාල ප්‍රබෝධයක් මනසේ ඇති වෙන්න පටන් ගන්නවා. මේත් එක්කම පස්වෙනි කාරණාව මේ තනිකම සම්බන්ධ දේවල් දැනනකොට අපි ප්‍රොෆෙෂනල් සපෝට් එකකට යන එක. දැන් අපි හිතන්නේ මට පිස්සු හැදෙන්න ඕන, මං උන්මත්තක වෙන්න, මං මානසික ලෙඩෙක් වුණොත් විතරයි කවුන්සලර් කෙනෙක් හම්බෙන්නේ, ඩොක්ටර් කෙනෙක්, මනෝවෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනේ ඒ වෙලාවට විතරයි කියලා. මේක සම්පූර්ණ මිත්‍යා මතයක්. කියන්නේ ඒකෙන් තමන් විශාල විදිහට විනාශයකට ලක් වෙනවා. ඒ නිසා ප්‍රොෆෙෂනල් සපෝට් එකකට යන එක. විශේෂයෙන්ම ඔය මුල් අදියරවල ඉද්දි කවුන්සලර් කෙනෙක් එක්ක හරි ක්වොලිෆයිඩ් කවුන්සලර් කෙනෙක් හම්බෙලා මේවා කතා බහ කරොත්, එතනදී මේකත් එක්ක ගැඹුරින් වැඩ කරොත් ආයි බෙහෙත් ඕනෙත් නැහැ. හරිම කෙටි කාලයකින් මේක සම්පූර්ණයෙන්ම අඩු කරගන්න පුළුවන්. තනිකමත් එක්ක හොඳට තමන්ව තව බල සම්පන්න කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි අද මේ වීඩියෝ එකෙන් කරේ. ඉතින් මම හිතනවා වටිනාකමක් ඔයාලට එකතු වෙන්න ඇති කියලා. එහෙනම් තවත් අපි අලුත් වෙනස් කරන්නට සිතිවිලි සමුග ආකල්ප එකතු කරන තීත වීඩියෝ එකකින් හම්බෙමු. ඒත් එක්ක ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.